හරි අපි ඉස්සරහ කියන්න කැමති අපේ thumbnail එකේ තිබ්බ විදිහටම අපි ඕගොල්ලන්ට දෙන්නම පෙන්නන්න හදන්නේ අයිස් පැකට් කිසිදු රහසක් නැතුව හදාගන්න විදිහ. ඒකේ ප්‍රධානම ingredients තමයි වතුර, ඒ වගේම සීනි සහ emulsion. මම මෙතන මේ මැනගත් එකමයි පෙන්නුනේ. emulsion වර්ග කීපයක් තියෙනවා. අපි අද හදන්නේ ස්ට්‍රෝබෙරි එක. ස්ට්‍රෝබෙරි එක. ඒ වගේම අපිට අවශ්‍යතාව වර්ග ඕන තරම් තියෙනවා. ඒ ඕන වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ හැම එකම හදන්න තියෙන්නේ එකම ක්‍රමයකට. මම මේ ක්‍රමයටම ඔයගොල්ලන්ට thumbnail එකේ තියෙනා වගේම කිසිම රහසක් නැතුව කියලා දෙන්න හදන්නේ. මේ හැම වර්ගයක්ම එකම විදිහට තමයි හදන්න තියෙන්නේ. කිරිසා චොකලට් යන වර්ග දෙක නැතුව අනිත් හැම වර්ගයක්ම එකම විදිහට තමයි හදන්න තියෙන්නේ. මේක නිවසේ පාවිච්චියට උනත් ව්‍යාපාරික කටයුතු කරන හැම දෙයකම එකම විදිහකට තමයි හදන්න තියෙන්නේ. හරි අපි අද කියලා දෙන්න හදන්නේ වතුර ලීටරයකින් මේක හදන ආකාරය. වතුර ලීටරයකට තමයි අපි මේ ප්‍රමාණය හදන්නේ. ඕගොල්ලන්ට ඒක Tamanට කැමති ප්‍රමාණයකට වෙනස් කරගන්න පුළුවන්. ඒක කරන්න තියෙන එකම දේ අද අපි කියලා දෙන ingredients ප්‍රමාණය ඔබ ගන්න වතුර ප්‍රමාණයෙන් වැඩි කරගන්න එක විතරයි. උදාහරණයකට කිව්වොත් වතුර ලීටර් 10ක් නම් අද අපි හදන්නේ ලීටරයකට එකක්. ඒ වගේ අපි පාවිච්චි කරන අනිත් ingredients ඔක්කොම 10න් වැඩි කරන්න විතරයි ලීටර 10 ගන්න. ඒක වතුර ලීටර 100 කරන 100න් වැඩි කරලා ඔයාලට හදා ගන්න පුළුවන්. මේක මහා පරිමාණයෙන් කරන්න උනත් සුළු පරිමාණයෙන් කරන්න උනත් අවශ්‍ය විදිහට ඒක හදා ගන්න පුළුවන්. එතකොට ප්‍රධාන ingredients ටික වතුර, සීනි සහ අපි ගන්න රසකාරක emulsion එක උනාට මේකට තවත් අමතර තියෙනවා. ඒවා තමයි රහස්. ඒවා තමයි කිසිම කෙනෙක් කියලා දෙන්නේ නැත්තේ. ඒකට අවශ්‍ය වෙනවා ලුණු, citric acid, CMC. මේවා පාවිච්චි කරන්න ලුණු පාවිච්චි කරන්නේ රසයට කියන එක දන්නවා. citric acid පාවිච්චි කරන්නේ මේකේ තියෙන ඇඹුල් රසය ඒ විදිහටම තියාගන්න. CMC එක පාවිච්චි කරන්නේ කල් තබා ගැනීමේ විදිහට. නමුත් මේවල තියෙනවා එක එක තාක්ෂණික ක්‍රම ඒ විදිහටම හරියටම මේවා කරන්න ඕනේ. මම අද සාමාන්‍යයෙන් කරන විදිහ කියන්න. වීඩියෝ එක ඉවරනකම් බලන්න. වීඩියෝ එක අවසානයේ මේකේ තියෙන අනිත් රහස් ටික හරියටම කියලා දෙන්න. අපි මුලින්ම සීනි ප්‍රමාණය මැනගන්න ඕනේ. මම කිව්වා වගේ වතුර ලීටරයකට අවශ්‍ය ප්‍රමාණ ටික තමයි මම කියන්නේ. අපි ඒක ස්ක්‍රීන් එකේ දානවා. ඒ ප්‍රමාණ ටික හරියටම ලියලා තියාගන්න. මොකද මේ හැම දෙයක්ම දැන් පේනවා දැන් මම ග්ලව්ස් දාලා එහෙම වැඩ කරන්නේ. ඒකට හේතුව මේ හැම දෙයක්ම පුළුවන් තරම් පිරිසිදුවර තියෙන්න ඕනේ. මොකද මේවා පාවිච්චි කරන්න ළමයි බහුතරයක් හදන්න ගන්නකොට ගොඩක් වෙලාවට සුදු යකඩ වගේ භාවිතා කරන්න. ඒක තමයි ප්‍රමිතිය තියෙන්නේ. මේ අපි දැන්ට වීදුරු වාදන අරගෙන තියෙනවා. මේ හැඳි වගේ අපි සුදු යකඩ තමයි පාවිච්චි කරන්නේ. අපි මේක මහා පරිමාණයෙන් කරනකොට ගොඩක් සුදු යකඩ වාදන ඒ වගේ දේවල් පාවිච්චි කරන්න වෙනවා. නමුත් මේ වෙලාවේ මට පෙන්නන්න බෑ ඒවා. මොකද අපි මෙතන පොඩි ප්‍රමාණයකින් හදන එක. එතකොට වතුර ලීටරයකට සීනි ග්‍රෑම් 200යි. ලුණු ග්‍රෑම් 1යි. citric acid ග්‍රෑම් 2යි. CMC ග්‍රෑම් 2යි. ඒ වගේම අපි ගන්න emulsion වර්ගයෙන් ග්‍රෑම් 4යි. අපි අද අරගෙන තියෙන්නේ strawberry emulsion එක. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ ප්‍රමාණ ටික තියාගත්තට පස්සේ සීනි ටික අපි එක භාජනයකට අරගෙන මුලින්ම කරන්න ඕනේ මේකට මේ විදිහට ලුණු ග්‍රෑම් 2ක් සීනි ග්‍රෑම් 200ට citric acid ග්‍රෑම් 2
ඒවා මැනගන්න මේ වගේ පොඩි ස්කේල් එකක් පාවිච්චි කරන්න. මොකද හරියටම මේවල ප්‍රමාණ මැනගන්න ඕනේ. මම කියපු ප්‍රමාණ ටික හරියටම ලියා ගන්න. ඒ ප්‍රමාණ තමන් ගන්න වතුර ප්‍රමාණයෙන් වැඩි කරලා තමන්ට කැමති විදිහකට හදන්න පුළුවන්. මේක තමයි නිවැරදිම ක්‍රමය. මේක ඕගොල්ලෝ හදනකොට අනුමැතිය ගන්න පුළුවන් විදිහට හැමතිස්සෙම පිරිසුදුව සහ ඒ ක්‍රමවේදයටම හදන්න. හරි අපි ඒ ටික ඔක්කොම දිය කරගත්තා. දිය කරගත්ත සීනිසා අනිකුත් අමුද්‍රව්‍ය ටික අපි මේ දිය කරගත්ත ද්‍රාවණය අනිවාර්යෙන් පෙරා ගන්න ඕනේ. මේ විදිහට මේ පෙරේනර පාවිච්චි කරලා තියෙන්නේ සුදු යකඩ එකක්. මේ හැමදේම සුදු යකඩ පාවිච්චි කරනවා හොඳයි. මොකද මේක පෙරා ගන්න ප්‍රධානම හේතුව තමයි සීනිසා අනිකුත් ද්‍රව්‍ය වල යම්කිසි රොඩු වගේ જાති තියෙන්න පුළුවන්. ඒවා ඒකට අපි සීනිසත් එක මිශ්‍ර වෙනවා. ඒක ප්‍රමිතියට ගැලපෙන්නේ නැහැ. ඉතින් අපි මේ විදිහට පෙරාගත්ත ද්‍රාවණය සෙල්සියස් අංශක 80ක ප්‍රමාණයට රත් කරගන්නවා. සෙල්සියස් අංශක 80ක ප්‍රමාණයට රත් කරගන්න ඕනේ. මෙතන මම කිව්වා මේ රහස් කියන ඒවා කියන්න කියලා. මේක සෙල්සියස් අංශක 80ක ප්‍රමාණයට රත් කරන්න ප්‍රධානම හේතුව තමයි මේ වතුර වල සහ අනිකුත් ද්‍රව්‍ය වල විස බීජ මොනවා හරි තියෙනවා නම් ඒවා ඉවත් වෙනවා. මේක සෙල්සියස් අංශක 80 කියන එක තියලා තියෙන්නේ. මේක සෙල්සියස් අංශක 100කට විතර රත් කරන්න බෑ. සෙල්සියස් අංශක 100කට විතර රත් කරන්න බෑ. මොකද මේක එතකොට සීනි උණු වෙන්න පුළුවන්කම තියෙන හින්දා. මේක සෙල්සියස් අංශක 80කට විතර රත් කරාම හොඳටම ප්‍රමාණවත් අපේ මේක රත් කරන්න ඕගොල්ලෝ සුදු යකඩ භාජනයක එක්කෝ ඩිපේ ගින්දරින් හෝ නැත්නම් ඒකට අවශ්‍යපු හීට් එකකින් ඕගොල්ලන්ට මේක රත් කරගන්න පුළුවන්. මේ වගේ මේ භාජනය මම දැන් පාවිච්චි කරන නිසා මම මේක මෙහෙම පෙන්නන්නේ. මේ විදිහට හීටර් එකක් දාලා සුදු යකඩ භාජනයක උනත් ඔයගොල්ලන්ට මේක රත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම හීටර් දාලාම හදපු භාජන තියෙනවා. ඒවා දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මේ දැනට ඔයගොල්ලන්ට පෙන්වන්න හදන හින්දා තමයි මේක මේ වගේ භාජනයක් පාවිච්චි කරේ. මොකද මේක නෙමෙයි හැබැයි හරි ප්‍රමිතිය. හරි ප්‍රමිතියට හදනවා සුදු යකඩ භාජනයකම රත් කරන්න. මම මොකද පෙන්වන්න ඕනේ තමයි දැන් මෙතන තියලා මේක කරලා පෙන්නන්නේ. මොකද රත් කරන්න නැත්නම් හිතේ මේක රත් කරන්නේ නැහැ කියලා. මේක රත් කරනවා දෙපෙන්නන්න අවශ්‍ය ලින්ද තමයි මම දැන් මේ වාදනේ මේක හදන්නේ. මොකද මේක මේ හදන ප්‍රමාණය අපි පාවිච්චියට මේ ගන්න ප්‍රමාණය නෙමෙයි. මොකද අපි මහා පරිමාණයෙන් මේක කරන්නේ. අද මේ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා තමයි මේ පොඩි ප්‍රමාණයකින් මේක හදලා පෙන්නන්නේ. නමුත් මේ හැම දෙයකටම පාවිච්චි කරන රෙසිපි එක එකයි. මේ රෙසිපි එක ඔයගොල්ලන්ට පැහැදිලිව පේන්න ඕන හින්දා තමයි මේ ලීටර එක කියන ප්‍රමාණයකට මේක හදන්නේ. නැත්තම් මේක අපි සාමාන්‍යයෙන් හදන්නේ ලීටර 50 විතර වගේ ප්‍රමාණයක් තමයි. එතකොට මේක 50 ගුණයකින් මේ ප්‍රමාණය වැඩි කරලා තමයි අපි සාමාන්‍යයෙන් හදන්නේ. හරි. දැන් මේක අපිට අවශ්‍ය ප්‍රමාණයට රත් වෙලා තියෙන්නේ. අපිට පේනවා ඇති මේකේ සාමාන්‍යයෙන් යම් කිසි ප්‍රමාණයක දුමක් යන්තම් බුබුලු නගින ප්‍රමාණය තමයි ඕගොල්ලන්ට අවශ්‍ය වෙන තර්මෝමීටරය පාවිච්චි කරලා මේක සෙල්සියස් අංශක 80ට හරියටම රත් වෙලාද කියලා බලා ගන්න පුළුවන් තර්මෝමීටරය පාවිච්චි කරලා.
පොඩි ප්‍රමාණයක් විතර එකතු කරන්නේ. මේකත් ආහාර වලට පාවිච්චි කරන කලරින් එකක්. එතකොට ඕගොල්ලන්ට තමන් පාවිච්චි කරන අපි උදාහරණයකට හිතමු ඕගොල්ලෝ ජූල් එක හදනවා කියලා. එහෙමනම් ඒකට දුමුරු වගේ වර්ණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දොඩම් වගේ එකක් පාවිච්චි කරනවා නම් ඒකට තැඹිලි වගේ වර්ණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අඹ වගේ එකක් හදනවා නම් ඒකට කහපාට වගේ වර්ණයක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි යොදාගත්ත වර්ණයත් එක්ක මේක කලවම් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට වෙනවා ඇති වර්ණයේ යම් කිසි වෙනසක් වෙලා තියෙනවා. දැන් මේක විනිවිද පේන ප්‍රමාණය අඩුයි. හරි. මේක තමයි මේකේ තියෙන රහස් ටික. කවුරුත් කියන්නේ නැති හැමෝම හංගගෙන තියාගෙන ඉන්න රහස් ටික තමයි අපි අද ඔයගොල්ලන්ට පෙන්නුවේ. මේ ප්‍රමාණයට ඔයගොල්ලන්ට කැමති විදිහට ස්වයං රැකියාවක් විදිහට හරි මහා පරිමාණ ව්‍යාපාරයක් විදිහට හරි නැත්නම් ගෙදර පාවිච්චි කරලා ඕන විදිහකට හදා ගන්න පුළුවන් ප්‍රමාණය විතරයි වෙනස් කරන්න තියෙන්නේ. අපේ ප්‍රමාණ ටික ඒ විදිහටම අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔයගොල්ලන්ට තියෙන එක සටහන් කරගෙන Tamanට කැමති ප්‍රමාණයකින් මේක හදාගෙන දියුණු වෙනවා. අපි දන්නේ අතර මිනිස්සු ඇයි මේවා නොකිය ඉන්නේ කියලා. මමත් ඉගෙන ගත්තේ මේක මුදල් වියදම් කරලා. නමුත් මම හිතුවා මේක නොමිලේ දෙන්න ඕනේ කියලා. ඒකට මට මේකට අවස්ථාවක් අරන් දුන්නා අපේ ශාලී ඔන්ලයින් අපේ හිතවත් නංගි. නාලිකාවෙන් තමයි මේක පෙන්නන්නේ. අපි ඉතින් ආරාධනා කරනවා ඒ නාලිකාවත් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ බෙල් අයිකන් එක ඔන් කරලා තියාගන්න. ඒතර ඔයගොල්ලන්ට ඉදිරියටත් මේ වගේම තවත් දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකට ලැබෙන ප්‍රතිචාර අනුව ඔයගොල්ලන්ට ඉරිසා චොකලට් කියන වර්ග දෙකම ඉදිරියේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉරිසා චොකලට් වර්ග දෙක හදන විදිය මීට වඩා වෙනස්. මේ ක්‍රමයට ඉරිසා චොකලට් හදන්න යන්න එපා. ඒක හැදුවොත් ඔයගොල්ලන්ට තව ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒක හදන ක්‍රමය වෙනස්. මම මේ දැන් ඔයගොල්ලෝ ටික වෙලා කතා කළේ මේක ටිකක් නිවෙන්න ඕනේ අපිට පැක් කරගන්න. නමුත් මතක තියාගන්න මේක නිවන්න පැය ගණන් එළිය තියන්න එපා. මේක කිසිම වෙලාවක පැය ගණන් එළිය තියන්න ඕන එකක් නෙමෙයි. මොකද මේක හදපු ගමන් ෆ්‍රීස් කරන්න ඕනේ ಜಾතියේ ආහාරය. එහෙම නොකළොත් වෙන්නේ මේකට විස බීජ එකතු වෙන්න පුළුවන්. එතකොට අහිතකර බලපෑමක් එන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක සවුත් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකට තියෙන ඉල්ලුම නැති වෙන්න පුළුවන්. මොකද මේක කන්න ගොඩක් වෙලාට පාවිච්චි කරන මේක බොන්න පාවිච්චි කරන මේ කුඩා දරුවන්. ඒගොල්ලන්ට සෞඛ්‍ය ගැටලුවක් ආවොත් ඔයගොල්ලන්ගේ සම්පූර්ණ ව්‍යාපාරයම විනාශ වෙන්න පුළුවන්. ඒ හින්දා මේක ඉක්මනින් නිවා ගන්න ඔයගොල්ලන්ට ඕන මේ වාජනයේ පිටින්ම වතුර එක දාලා හරි ඉක්මනට නිවා ගන්න පුළුවන්. මේක හදලා පැයක් එකමාරක් ඇතුළත අනිවාර්යෙන් පැක් කරගත යුතුයි. එතකොට මේ මම අනුමත කරපු ප්‍රමාණ තියෙනවා. ඒ ප්‍රමාණ ඔක්කොම නියමිත අනුමැතිය ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේකට අවශ්‍ය කරන අනුමැතිය ගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණ තමයි සඳහන් කරලා තියෙන. උදාහරණයක් අපි හිතමු සීනි. මේ ලීටර එකක පාවිච්චි කළ සීනි ග්‍රෑම් 200. ඒක අනුමත ප්‍රමාණයක්. මොකද ඔයගොල්ලෝ දැකලා ඇති පැකින් එකේ. ඔයගොල්ලෝ දැකලා ඇති පැකින් එකේ මේ තියෙන අපේ පාවිච්චි කරන අපේ බ්‍රෑන්ඩ් එකත් එක්කම පැකින් එක. මේ පැකින් එකේ ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට අපි ඒකට කියන්නේ ට්‍රැෆික් ලයිට් කියලා. අපි ඒකට කියන්නේ ට්‍රැෆික් ලයිට් කියලා. මේක මම හිතන්නේ පැහැදිලිව පේනවා කියන මට මාරුයි. ට්‍රැෆික් ලයිට් කියලා තමයි අපි මේක සඳහන් කරන්නේ. මේකේ තියෙනවා සීනි, ලුණු සහ අනිකුත් වර්ග කොච්චරක් අඩංගුද කියලා. එතකොට ඔයගොල්ලෝ දැකලා ඇති සාමාන්‍යයෙන් තියෙන බීම බෝතල් වල එහෙම ඔයගොල්ලෝ දැකලා ඇති කඩේ තියෙන බීම බෝතල් වල එහෙම වර්ණකයක් සටහන් කරලා තියෙනවා. කොළ පාට, තැඹිලි පාට, රතු පාට වගේ වර්ණක. මේක 120කට වඩා 120ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සීනි අඩංගු නම් අනිවාර්යෙන් මේක රතු වර්ණයේ සඳහන් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මේකට ලීටරයකට ග්‍රෑම් 200ක් විතරක් සීනි භාවිත කරන්නේ. නමුත් ඔයගොල්ලන්ට මේකේ රස මදි කියලා හිතනවා නම් ඔයගොල්ලන් සීනි වැඩි කරගන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් එතකොට ඔයගොල්ලන්ගේ ට්‍රැෆික් ලයිට් එක රතු වලම තමයි තියෙන්නේ. ඒ ඇරෙන්න කිසිම ගැටලුවක් නැහැ. මේකේ සීනි ප්‍රමාණය වැඩි කරාට, ලුණු ප්‍රමාණය වැඩි කරාට ඒක ගැටලුවක් නැහැ. මොකද නමුත් අනුමත ප්‍රමාණය තමයි මම පෙන්නන්නේ. ඒක ඕගොල්ලන්ට පුළුවන් මේක හදලා ඕගොල්ලෝ මේකට අවශ්‍ය කරන ප්‍රමිති සාතිකයක් හෝ මේකට අවශ්‍ය කරන ලයිසන් එකක් ගන්න හදනකොට ඕගොල්ලන්ට මේකේ සාම්පල් එකක් දීලා ඉවරලා ඒක චෙක් කරගෙන ඒකට අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්.
මම මේකට කිව්වේ අනුමත ප්‍රමාණ පාවිච්චි කරන්න, සුදු යකඩ භාජන පාවිච්චි කරන්න, පිරිසුදුකම ඉතාම වැදගත් විදිහට රැක ගන්න. එතකොට මේ පාවිච්චි කරන හැමදේම නිසි ආකාරව තියාගන්න කිව්වේ. ඕගොල්ලන්ට මේකට අනුමැතියක් ගන්න ගියාම ඒවා අනිවාර්යෙන් බලපාන හින්දා. හරි. දැන් අපි මේක අවශ්‍ය ප්‍රමාණයට නිවිලා තියෙන්නේ. අපි මෙතනින් එහාට මේක පැකින් කරන ප්‍රමාණය මේ විදිය ගැන අපි දැන් මේක පැක් කරගන්නකොට දැන් මම මෙතන පාවිච්චි කරන්නේ මගේ ප්‍රොඩක්ට් එකට මම පාවිච්චි කරන්නේ අඟල් 1යි කාල පොලිතින් බටර්. අපි මේ ආකාරයෙන් මේක ආකාරයෙන් තියෙනවා. අඟල් 1යි කාල අඟල් 8 දිග. ඒක 17ක් හදාගෙන තියෙනවා. අඟල් 1යි කාල අඟල් 8 දිග. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අපි පාවිච්චි කළේ වතුර ලීටරයයි, සීනි ග්‍රෑම් 200යි, ලුණු ග්‍රෑම් 2යි, සිට්‍රික් ඇසිඩ් ග්‍රෑම් 2යි, CMC ග්‍රෑම් 2යි, ඉමල්ෂන් ග්‍රෑම් 4යි. මේ ඔක්කොටම ටිකට බැලුවොත් සාමාන්‍ය ඔයගොල්ලන්ට කොස්ට් එක වෙන්නේ ඉතින් මේ වගේ පැකට් 17ක් අපි හදාගත්තා. අපි ගත්ත ලීටරේ ප්‍රමාණය. එතකොට බැලුවාම මේ ඔක්කොම ටිකට ඔයගොල්ලන්ට ගණන් හදලා බලන්න පුළුවන්.
සීනි වලට, ලුණු වලට, CMC, සිට්‍රික් ඇසිඩ්. එතකොට ඒකටම ඔයගලන්ට දාන්න පුළුවන් කරන්ට් එකට යම් කිසි ප්‍රමාණයක්. එතකොට වතුර වලටත් ඒක වැලු කරන්න පුළුවන්. ඒ වගේම මහන්සියට ගානක් දාන්න පුළුවන්. ඒ වගේ ඔක්කොම ටික දැම්මොත් සාමාන්‍යයෙන් එකක මිල වෙන්නේ රුපියල් 5ක් විතර තමයි එකක් හදාගන්න. එතකොට මේක කඩේ විකුණන්නේ රුපියල් 20යි. අපි සාමාන්‍යයෙන් මේක තොග වශයෙන් කඩවල වලට ලබා දෙන්නේ රුපියල් 15ට. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ එක පැකට් එකකට කොච්චර ලාභයක් තියනවද? මේ වගේ පැකට් 25ක් දාලා තමයි එක බන්ඩලයක් හදන්නේ. එතකොට එක බන්ඩල් එකකට කොච්චරක් තියනවද? ඒකෙන් ඔයගොල්ලන්ට කොපමණ ලාභයක් ලබා ගන්න පුළුවන්ද කියන එක දැනගන්න පුළුවන්. මේක තමයි හැමෝම හංග හදපු රහස. මේක තමයි අපි ඔයගොල්ලන්ට කියලා දුන්නේ. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. අපි channel එක subscribe කරන්න, bell icon එක ඔන් කරලා දාගන්න. මේ වගේ තව තවත් මේ විශේෂ දේවල් හැමෝම හංගන රහස් දේවල් ඔයගොල්ලන්ට තව තවත් ඉදිරියට දැනගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් චොකලට් සහ කිරි මේ විදිහටම චොකලට් සහ කිරි හදාගන්නේ කොහොමද කියලා අපි කියලා දෙනවා. ඒක දැනගන්න අවශ්‍ය නම් අපේ channel එක subscribe කරලා ශලී online එකට ඔබගේ සහයෝගය ලබා දෙන්න. බොහොම ස්තුතියි. ඔක්කොටම ජය වේවා.